ඔන්න අදත් අරගෙන එන්නේ ලස්සන ලෙහෙංග එකක්. බලමුද එහෙනම්? ඔන්න අදත් බලමු ලස්සන ලෙහෙංග එකක් හැදෙන විදිය. ඉතින් මෙන්න මේ වගේ ලස්සන එම්බ්‍රොයිඩරි මැටීරියල් මම තෝරගත්තා මේකේ වර්ක් එකට. ඉතින් මේ කොටස යන්නේ මේ ලේස් එක යන්නේ වර්ක් එකට. ඒ වගේම අපිට ෂිෆෝන් එකක් ඕන වෙනවා දම් පාටින් සහ කළු පාටින්. වැලන්ටිනා ඒ වගේම පොප්ලින් මේ ටික ඔක්කොම එකට එකතු කරලා ලස්සන ලෙහෙංග එකක් තමයි මේ හදන්නේ. අපි බලමු ඉතින් මේක හැදෙන විදිය. මේ ඕඩර් එක මට දුන්නේ ඉතාලියේ ඉන්න කස්ටමර් කෙනෙක්. ඉතින් එයාට ඉවෙන්ට් එකකට ලස්සන ඩ්‍රෙස් එකක් ඕනේ වුණා. ඉතින් එයාගේ හිතේ තිබුණු ඩ්‍රෙස් එක. ඒ කියන්නේ මම කලින් කරපු ඩ්‍රෙස් එකකටම තමයි එයාගේ හිත ගිහිල්ලා තිබුණේ. ඉතින් එයා ඒ ඕඩර් එක මට දුන්නා. එයාගෙන් වීඩියෝ කෝල් එකකින් මිමි අරගෙන ලස්සනටම මේ ඩ්‍රෙස් එක අපි මෙන්න මේ වගේ හැදුවා. ලැවෙන්ඩර් කලර් කියන්නේ ඇත්තටම ලස්සන කලර් එකක් නේ. ඉතින් ඒ කලර් එකට බ්ලැක් එකකින් වර්ක් එකක් එන විදිහට තමයි අපි මේ ඩ්‍රෙස් එක හදාගත්තේ. මුලින්ම ඉතින් ප්ලේන් ස්කර්ට් එකයි ප්ලේන් ජැකට් එකයි හදාගෙන ඊට පස්සේ තමයි වර්ක් කොටස් ටික කරගත්තේ. ඉතින් බ්ලැක් වර්ක් එකට අමතරව අපි පොඩක් ගෝල්ඩ් පර්ල් ටිකකුත් ටච් කරා. ඒකට ලස්සනට බ්ලෙන්ඩ් වෙලා යන්න. ඉතින් මේ හැම නිර්මාණයක්ම හැදෙනකොට මම ඔයාලට මේ වගේ පැහැදිලි කරලා පොඩි වීඩියෝස් අරගෙන එනවනේ. ඉතින් මේ වීඩියෝ එකත් ලස්සනයිද කියලා ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම ලියාගෙන යන්න. ඒ වගේම තමයි අපේ වීඩියෝස් වල මොන හරි අලුත් දේවල් එකතු වෙන්න ඕනේ නම් වෙනස්කම් වෙන්න ඕනේ නම් ඔයාලට දැනෙන දේ අනිවාර්යයෙන්ම ලියාගෙන යන්න. මොකද ඔයාලගේ අදහස් අපිට ඇත්තටම ගොඩක් වටිනවා. ඔන්න ඔය වගේ තමයි මේ ඩ්‍රෙස් එකේ ජැකට් එක වර්ක් එක කරුනේ. ඉතින් මේ හදාගන්නේ ෂෝල් එකට එන ෆ්‍රිල් එක. ඉතින් ඒ වගේම අපි ස්ලීව් එකේ අගට මෙන්න මේ වගේ බ්ලැක් ගෝල්ඩ් මික්ස් වුණු ලස්සන පර්ල් බෝඩර් එකකුත් මැහුවා. ඔන්න ඔහොම තමයි ඒ ඩ්‍රෙස් එක හදලා ඉවරනාම තිබුණේ. අද මම චූටි ප්‍රශ්නයක්ත් අහන්නද? මගේ පේජ් එක නිතරම බලන කෙනෙක් නම් ඔයාට මතක ඇති මේ ඩ්‍රෙස් එකම මම මීට කලිනුත් හැදුවා. මම ඒ හදපු පාට මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න. ඔයාට ඒ ඩ්‍රෙස් එක මතකයි නම්. ඉතින් මං හිතනවා ගොඩක් දුරට ඔයාට ඒක මතක ඇති. මොකද නිතරම මගේ පේජ් එක බලන අය එක වීඩියෝ එකක්වත් මිස් කරන්නේ නැතුව වීඩියෝ බලනවානේ. ඉතින් එහෙම කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම මේක මතක ඇති. ඉතින් ඒ වගේම තමයි මේ වගේ ලස්සන ඩ්‍රෙස් එකක් ඔයාටත් හදා ගන්න ඕන නම් ඉක්මනටම WhatsApp message එකක් දාන්න. ඔයාගේ හිතේ තියෙන ඩ්‍රෙස් එක ලස්සනටම හදලා දෙන්න ඕන අපි ලෑස්ති. ඒ වගේම තමයි ලස්සනට හදන ඩ්‍රෙස් එකක් පරිස්සමට මෙන්න මේ වගේ පැක් කරලා තමයි ඔයාලගේ අතට මෙවන්නේ. මේ ඩ්‍රෙස් එකත් මම ඉතාලියට හදලා ආපු ඩ්‍රෙස් එකක්. ඉතින් ඔන්න ඔයාගේ ඩ්‍රෙස් එකත් ඔයාගේ ළඟට මෙවන්න අපි ලෑස්ති. ඉතින් මේ වීඩියෝ එක ලස්සනයිද කියලා අනිවාර්යයෙන්ම ලියාගෙන යන්න. ඒ වගේම ඒ ඩ්‍රෙස් එක ලස්සනයිද කියලා ඔයාගේ අදහස ලියනවා වගේම තව කෙනෙක්ට බලන්නත් එක්ක අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම් ආදරේ ඔයාලා හැමෝටම.